ඔයා කවදා හරි හිතලා තියෙනවද? ඇයි අපේ ඔළුවට එන ලස්සන අදහස්, හොඳ ප්ලෑන්ස් හැමදාම හීන විතරක් වෙලා නතර වෙන්නේ කියලා? අපි අද රැට හිතනවා හෙට ඉඳන් මම අලුත් මිනිස්සෙක් වෙනවා කියලා. හෙට ඉඳන් මම උදෙන්ම නැගිටලා මගේ වැඩ ටික කරනවා, අලුත් දෙයක් ඉගෙන ගන්නවා කියලා අපි අපිටම පොරොන්දු වෙනවා. හැබැයි ආයෙමත් හෙට උදේට ආපහු පරණ කම්මැලි මිනිස්සයා විදිහටම අවදි වෙනවා. අපි ආයෙත් ෆෝන් එක බල බල කාලය කනවා. මේකට හේතුව අපි තුල දක්ෂතාවයක් නැතිකම නෙමෙයි. මේකට හේතුව ඔයා ආස කරන දේවල් වලට වඩා ඔයාට කරන්න ඕන දේවල්, ඔයා කළ යුතු දේවල් ක්‍රියාත්මක කිරීමේ විනයක් නැතිකම. අද අපි කතා කරනවා ලෝකයේ ඉහළම තැන්වල ඉන්න සාර්ථක මිනිස්සු තමන්ගේ ජීවිතය පාලනය කරන්න පාවිච්චි කරපු ප්‍රබලම නීති දෙකක් ගැන. මේ නීති දෙක ඔයාගේ ඇඟ ඇතුළට දාගත්තොත් ඔයාව කාටවත් නවත්තන්න බැරි වෙයි. අපි මුලින්ම බලමු මොකක්ද පළවෙනි නීතිය කියලා. The non-negotiable rule. මොකක්ද මේ? සරලව කිව්වොත් තමන් ගත්ත තීරණය ගැන ආයේ තමන්ගේ හිතත් එක්ක තර්ක කරන්නේ නැතිව ඒකේ ඒ විදිහටම ඉෂ්ට කරන එක. negotiable කියන්නේ සාකච්ඡා කරලා වෙනස් කරන්න පුළුවන් කියන එකනේ. non-negotiable කියන්නේ කිසිම හේතුවක් මත වෙනස් කරන්නේ නැති දෙයක්. අපේ මොලේ තියෙනවා ලිම්බික් සිස්ටම් කියලා කොටසක්. මේ කොටස හැම වෙලේම උත්සාහ කරන්නේ අපිට ලේසි, සැප පහසු සහ ආරක්ෂිත දේවල් කරන්න අපිව පොළඹවන්න. උදේ 5ට ඇහැරෙන්න එලාම් එක වදිනකොට ඔයාගේ හිත ඔයාටම කියනවා තව විනාඩි 5ක් නිදාගත්තා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ decision fatigue කියලා. ඒ කියන්නේ තීරණයක් ගන්න අපේ මොලේ තීරණ ගැනීමේ ශක්තිය වැය වෙනවා. හැබැයි ඔයා මේ non-negotiable නීතිය පාවිච්චි කරනවා නම් ඔයා එතන තීරණයක් ගන්න යන්නේ නැහැ. එලාම් එක වැදුනද ඔයා ඇඳෙන් බහිනවා. එතන හිතේ මනෝභාවයේ වැඩක් නැහැ, කාලගුණයේ වැඩක් නැහැ, නිදිමත වැඩක් නැහැ. ඒක හරියට අපි එදිනෙදා හුස්ම ගන්නවා වගේ ස්වයංක්‍රීය දෙයක් වෙන්න ඕනේ. කෙනෙක් අපිට පොරොන්දුවක් දුන්නම ඒ පොරොන්දු ඉෂ්ට කරේ නැත්තම් මොකද වෙන්නේ? අපිට එයා ගැන තියෙන විශ්වාසය නැති වෙලා යනවා. මෙතනත් ඒකම තමයි වෙන්නේ. තමන්ටම දෙන පොරොන්දු කඩනකින් වෙන්නේ තමන්ට තමන් ගැන තියෙන විශ්වාසය, ඒ කියන්නේ ආත්ම විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන එක. ඒ නිසා ඔයාට කරන්න ඕන වැඩේ අමාරු වුණත් ඔයාගේ හිතත් එක්ක සාකච්ඡාවලට යන්නේ නැතිව මුලින්ම තීරණය කරපු දේ කරන්න පුරුදු වෙන්න. දෙවෙනි නීතිය තමයි 48 hour execution rule. අපේ ඔළුවට නිතරම අලුත් අදහස් එනවා. අලුත් බිස්නස් ප්ලෑන් එකක්, අලුත් පොතක් ලියන්න, එහෙම නැත්නම් අලුත් පුරුද්දක් ඇති කරගන්න ආසාවක් වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මේ නීතියෙන් කියන්නේ ඒ අදහස ආවොත් ඒ වෙනුවෙන් පළවෙනි පැය 48 ඇතුළත පළවෙනි පියවර තියන්නම ඕනේ කියලා. විද්‍යාවේදී මේකට කියන්නේ the law of diminishing intent කියලා. ඒ කියන්නේ කාලය ගත වෙන්න අලුත් අදහසක් ක්‍රියාත්මක කරන්න ඔයාට තියෙන උනන්දුව සහ ජවය ඊටමත් වේගයෙන් අඩු වෙලා යනවා. පළවෙනි දවසේ තියෙන ගැම්ම දෙවෙනි දවසේ නැහැ. තුන්වෙනි දවසේදී ඒ අදහස සම්පූර්ණයෙන්ම අමතක වෙලා යනවා. පැය 48ක් ඇතුළත ඔයා ඒ වෙනුවෙන් පොඩි හෝ පියවරක් තිබෙන්නේ නැත්නම් ඒ අදහස කවදාවත් යථාර්ථයක් වෙන්නේ නැහැ. මේකට ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. ඔයාට පොතක් ලියන්න හිතුණා නම් පැය 48ක් ඇතුළත ඒකේ පළවෙනි ඡේදය හෝ ලියන්න. ඔයාට අලුත් බිස්නස් එකක් කරන්න හිතුණා නම් ඒ ගැන Google එකේ සර්ච් කරලා පළවෙනි විස්තර ටික හොයන්න. ඔයා මොලේට සංඥාවක් දෙන්න ඕනේ මේක මට වැදගත් දෙයක් කියලා. පළවෙනි පියවර තමයි අමාරුම. නමුත් ඒක පැය 48ක් ඇතුළත ඔයා තියන්නම ඕනේ. සිල්වෙස්ටර් ස්ටැලෝන් කියන ලෝක පූජිත නළුව ඔයා දන්නවා ඇති. ඔහු රොකී චිත්‍රපටය ලියපු කාලේ ඔහු හිටියේ අන්ත අසරණ වෙලා. ඔහුට අඩුම තරමේ කන්නවත් සල්ලි තිබිලා නැහැ. දවසක් ඔහු බොක්සින් තරගයක් බලලා ඒකේ නාභාෂය ලබලා අලුත් කතාවක් ලියන්න තීරණය කරනවා. ඔහු අර 48 hour rule එක පාවිච්චි කරා. අදහස ආපු ගමන් ඔහු ලියන්න පටන් ගත්තා. ඔහු දවස් 3මාරක් ඇතුළත, ඒ කියන්නේ පැය 80කටත් අඩු කාලයකදී මුළු තිර පිටපතම ලියලා ඉවර කරා. ඊට පස්සේ ඔහු චිත්‍රපට නිෂ්පාදකවරුන් ගාවට ගියා. ඔවුන් ඔහුට ලොකු මුදලක් දෙන්න හැදුවා මේ කතාවට. හැබැයි ඔවුන්ට ඕනේ වෙන ප්‍රසිද්ධ නළුවෙක්ව ප්‍රධාන චරිතයට යොදා ගන්න. ස්ටැලෝන් කිව්වා නැහැ, මේකේ ප්‍රධාන චරිතය කරන්නේ මමම විතරයි කියලා. ඔහු ඒ තීරණේ non-negotiable විදිහට දැඩිව හිටියා. කන්න සල්ලි නැතිව ඉඳලත් ඔහු තමන්ගේ ආත්ම ගරුත්වය පාවල දුන්නේ නැහැ. අවසානයේ ඔහුට ඒ අවස්ථාව ලැබෙනවා. රොකී චිත්‍රපටය ලෝක ප්‍රසිද්ධ වුණා වගේම ස්ටැලෝන් සුපිරි තරුවක් බවට පත් වුණා. ස්ටැලෝන් නිදා අදහස ආපු ගමන්ම ක්‍රියාත්මක වුණේ නැත්නම් අද රොකී කෙනෙක් නැහැ. එතෙන් ඔයාගේ ජීවිතෙත් මේ වගේම තමයි.
මේ නීති දෙක නිකම්ම අහලා අමතක කරන්න එපා. අදම මේවා ප්‍රැක්ටිස් කරන්න පටන් ගමු. ඔයාට කරන්න තියෙන වැදගත්ම වැඩේ කොයි මොහොතකවත් කල් දාන්න එපා. ඒක non negotiable නීතියෙන් කරන්න. ඔයාට මොන හරි අලුත් අදහසක් ආවොත් ඒක හෙටට කල් දාන්නේ නැතුව පැය 48ක් ඇතුළත අනිවාර්යයෙන්ම පටන් ගන්න. මේ දේවල් මුල් කාලේදී අපිට අමාරු වෙයි. හැබැයි මේ කැපකිරීම කළොත් විතරයි ඔයාට මට හැමෝටම වඩා ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අදම අපි අපේ සාර්ථකත්වයේ ගමන පටන් ගමු. ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතය වෙනස් කරන්න. ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. සිංහල පොඩ්කාස්ට් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාට සුබ දවසක්.